අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පසුගිය පෙබරවාරි මාසයේ 19 වනදා අලුත්කඩේ උසාවිය තුලදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණා. කෙසේ වෙතත් එම ඝාතනය සිදු කළ වෙඩික්කරු අත්අඩංගුවට පත් වූවත් එම සංවිධානාත්මක අපරාධයට අනුබල දුන් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව රටින් පිටව ගොස් සැඟව සිටියා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුවක් තුලදී ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිසිය දෙවන වතාවට කළ ජාත්‍යන්තර මෙහෙයුම ලෙසයි මෙය වාර්තා වන්නේ. ඉෂාරා සෙව්වන්දිට මෙරටින් පිටවීමට අනුබල දුන් ජේ.කේ. භායි නැමැති පුද්ගලයෙක් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු යාපනයේ පදිංචි පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ. ජේ.කේ. භායි නැමැත්තාගේ ආධාරයෙන් ඇය ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර ඉන් පසුව නේපාලය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.